එතකොට මම මේ ඩිප්ලෝමාව හදාරන්න පටන් ගත්තා සර්ගේ උපදෙසුත් එක්ක. සර් දුන්න දැනුමත් අරගෙන මම ඒ දරුවා ගිය අවුරුද්දේ කොන්සර්ට් එකටත් ඒ දරුවා ඉදිරිපත් කරා. මට හැම අවුරුද්දකම වාගේම විශේෂ අවශ්‍යතා දරුවෙකු ඉන්නවා. ඒක මොකක්ද කියන එකක් දන්නේ සමහර වෙලාවට දෙමව්පිය මා ගෙදරටම හොයාගෙන ඇවිල්ලා මගේ දරුවා මෙහෙමයි මේ මගේ දරුවා අනිත් පෙර පාසල් වලින් බාර ගන්න ඔබතුමී බාර ගන්නවද කියන එක මගෙන් කෙලින්ම අහනවා. මම ඒ උනාට කවදාකවත් බෑ කියන්නේ මං ඒ දරුවා අර දරුවොත් එක්කම මම තනියම පෙර පාසල කරන්නේ. නමුත් ඒ අභියෝගේ බාර අරගෙන ඒ දරුවොත් මම ගන්නවා. අරගෙන ගිය අවුරුද්ද ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ මට දරුවෝ 24 දෙනෙක් හිටියා. ඒ 24 දෙනාත් එක්කම හිටියා විශේෂ අවශ්‍යතා දරුවෙක්. ඒ දරුවා ගැන හොයලා බලනකොට ඒ දරුවට වෙලා තියෙන්නේ ඒ දරුවාගේ අම්මා රට ගිහිල්ලා තාත්තා ජොබ් එකක් කරනවා. හැදෙන්නේ එයා දරුවාගේ කිරි අම්මයි අත්තයි එක්ක. කිරි අම්මයි අත්තයි දෙන්නම ගොඩාක් සැරයි. එතකොට ඒක මේ දරුවට බලපාලා තියෙනවා. මේ දරුවා එක තැනක තියන්න බෑ. මේ ක්‍රියාකාරකම් කරන්න ගොඩක් තරහ එනවා. ගොඩාක් ජාතියා කරන දරුවන්ට හිරිහැර කරන්න බලන. මොකද ඒ දරුවන්ට ගොඩක් දුරට මම හොයලා බලනකොට හිරිහැර කරන්නේ ඒ මේ අත්තා නිතරම ඒ දරුවට ගහනවා. මේ කෑවෙ නැතත් ගහනවා, එළියට ගියත් ගහනවා, වතුර අල්ලන්න දෙන්නේ නිදාගත්තේ නැතත් ගහනවා. ඒ දරුවට නිතරම ඒ දරුවට රිදෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒ දරුවා දන්නේ අන්තිමේදී රිදෙනවා කියන එකවත් අඳුනගන්නේ නැහැ. මොකද එයා රිදිලා ඒකෙන්ම එයා ඒකෙන් අනිත් දරුවන්ටත් කලහකාරී විදිහට හැසිරෙන්න පටන් ගත්තා, රිදවන්න ගත්තා. මම අවුරුද්දේ ඉඳලා ඊට පස්සේ අවුරුදු දෙකක් ඒ දරුවාව ඉස්සෙල්ලා අවුරුද්දේ මට කොන්සර්ට් එකකටවත් ඒ දරුවා තියාගන්න බෑ අමාරුයි. ටිකෙන් ටික මට ගිය අවුරුද්දේ දැන් ඒකට මම මේ ඩිප්ලෝමාව හදාරන්න පටන් ගත්තා සර්ගේ උපදෙසුත් එක්ක. සර් දුන්න දැනුමත් අරගෙන මම ඒ දරුවා ගිය අවුරුද්දේ කොන්සර්ට් එකටත් ඒ දරුවා ඉදිරිපත් කරා. ඒ කරලා ඒ දරුවා දැන් දෙක වසරේ ඉන්නේ. ඒ ගිහිල්ලා ඉස්කෝලේට ගියාට පස්සේ ඉස්කෝලේදී ගුරුවරයා වෙනස් වුණා. ඉස්කෝලේදී ආපහු නැවත ආය අර තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ අනිත් දරුවෝ මෙයාට ගහන්න පටන් ගත්තා. දෙමාපිය අතරත් එතන ගස්ටනියක් ඇති වුණා. ඊට පස්සේ ඕක ගියා මැඩම් අතට. මැඩම් ඊට පස්සේ මාව ගෙන්නෙව්වා. මාව ගෙන්නලා මගෙන් තමයි ප්‍රශ්න කරේ. මොකද එතෙන් මූලිකම එන්නේ පෙරපාසල් ගුරුවරියනේ. පෙරපාසල් ගුරුවරියේ දරුවා හැදුවේ නැහැ කියන එක තමයි එතෙන් යන්නේ. ඊට පස්සේ මං ගිහිල්ලා කතා කරනකොට දරුවා ඊට පස්සේ කොන්සර්ට් එකට නැටුම් කරපු හැටි ඒ ඔක්කොම මම මේ මැඩම්ට පෙන්නුවා. පෙන්නලා ඊට පස්සේ මං ගෝ මාත් එක්ක මේ විදිහට හිටියා නම් ඇයි එකපාරට වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ මං අර ගුරුවරයා එක වසරේ හිටපු ගුරුවරයාත් එක්කත් කතා කරා. කතා කරලා ඒ බලනකොට ඒ ගුරුවරයාත් හරි සැරයි. ඒ පන්තියේ මම හොයලා බලනකොට ගුරුවරු 3 දෙනෙකුට බාර දීලා තියෙනවා. 3 දෙනාම පන්තිය දාලා ගිහිල්ලා. ඊට පස්සේ මම මැඩම් එක්ක කතා කරලා මම මේ විදිහට තමයි දරුවා මේ විදිහට අරගෙන ගියේ කියන එක, මේ විදිහට ක්‍රියාකාරකම් කරේ කියන එක මම මැඩම් එක්කත් කතා කරලා ඒ මැඩම් ඊට පස්සේ එක් වසරේ ගුරුවරයා දැනුවත් කරලා තියෙනවා. ඒකල මට ගිය සතියේ ආපහු මැඩම් අපේ පෙර පාසලටම ඇවිල්ලා කිව්වා මේ පුතේ ඔයා ගොඩක් හොඳයි. මං දුන්න උපදේශය මං අර ගුරුවරුන්ටත් කිව්වා. ඒකල මගේ ෆොටෝ දැකලා තමයි පස්සේ කිව්වේ ඔයා මේ වගේ ඩිප්ලෝමා එකක් කරනවද කියලා. ඒ පාර තමයි දැනගෙන මට ස්තුති කරලා ගියා.